හෙලෝ එවරිවන් කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අපි බලමු ඥාන කතා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හරිම ලේසියෙන් ගෙදරදීම ඥාන කතා හදාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද අපි මේ අරගෙන තියෙන ප්‍රමාණ වලින් ඔයාලට ඥාන කතා ගොඩක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රමාණ අඩු කරලා ඔයාලට කැමති ප්‍රමාණයට හදාගන්න. ඉතින් අද පිටි ග්‍රෑම් 2167ක් අරන් දෙන එකටම අපි බේකින් පවුඩර් 40ක් දාගෙන තියෙනවා. අපිට මේකට බිත්තර 5ක් ඕන වෙනවා. ඒ වගේම තමයි සීනි කිලෝ එකකුයි බටර් ග්‍රෑම් 500කුයි ඕන වෙනවා. තව වතුර ග්‍රෑම් 375ක් ගන්න. ඔයාලා මේ ප්‍රමාණ හරියටම කිරලා ගන්න. එතකොට ඔයගලන්ට රෙසිපි එක වරදින්නේ නැහැ. මුලින්ම සීනි ටිකයි බටර් ටිකයි බෝල් එකට දාගන්න. ඒකටම වතුර ටිකත් එකතු කරන්න. අපි දැන් මීඩියම් ස්පීඩ් එකේ තමයි මේක මික්ස් කරන්නේ. ඉතින් ඔයාලට ගෙදර හෑන්ඩ් බීට් එකේ උනත් මේක මික්ස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ භාජනයකට දාලා හැන්දකින් උනත් මේක කරන්න පුළුවන්. හරි, දැන් මේ ටික විනාඩි 3-4ක් විතර හොඳට මික්ස් වුණාට පස්සේ දැන් බිත්තර ටික එකතු කරන්න. බිත්තර දාලත් විනාඩි 2-3ක් මික්ස් වුණාට පස්සේ දැන් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි එකතු කරන්න. හරි, අපි දැන් සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා ඉවරයි. අපි මේ සේරම හොඳට මික්ස් වෙනකන් විනාඩි 12ක් විතර මේ ටික හොඳට මික්ස් කරගමු. හරි, දැන් අපේ ඩෝ එක හොඳ ගානට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒ විදිහට ඩෝ එක ආවට පස්සේ අපි ඩෝ එක එළියට අරගෙන මේ විදිහට ග්‍රෑම් 50ත් 55ත් අතර බෝල හදා ගන්න ඕනේ. ඊට පස්සේ වීඩියෝ එකේ පේන විදිහට මේ බෝල වලට සීනි දාගන්න. අපි මේ විදිහට හදාගත්තට පස්සේ සෙල්සියස් අංශක 180 විනාඩි 24ක් අපේ ඥාන කතා ටික බේක් කරගන්න ඕනේ. ඉතින් මේ ඔයාලට පේන්නේ අපි බේක් කරගත්තට පස්සේ ඥාන කතා ටික තියෙන විදිහ. ඉතින් මේක හරිම රසයි, මේක හරිම කිරි රසයි. ඔයාලත් මේ රෙසිපි එකේ විදිහටම try කරලා බලන්න. ඉතින් ඔයාලටත් තේරෙයි මේක කොච්චර රසයිද කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න. ඒ වගේම තමයි අපේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්.